අද කතා කරමු Adobe Premiere වලින් හරියට YouTube වලට TikTok වලට social media වලට වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද කියලා. ඒකම තමයි Premiere Pro කියන software එකට ටිකක් performance ඕනේ. ඔයාගේ PC එකෙත් දැන් තියෙන තත්ත්වයට වඩා performance වැඩි කරගන්න මම කලින් කරලා තියෙන මේ වීඩියෝ කාඩ් උදව් වෙයි කියලා හිතනවා. මේ වීඩියෝ කාඩ් බලන්න පුළුවන් මේ උඩ වැටෙන කාඩ් එකේ. අපි පළවෙනිට කතා කරමු upscale and downscale ගැන. මේකෙදි ඔයා HD වීඩියෝ රෙකෝඩ් කරලා ඒක 4K වලට කන්වර්ට් කරනවා. ඔයා මෙහෙම කරොත් එහෙම HD වීඩියෝ එකටත් වඩා ඔයාගේ වීඩියෝ එක quality drop වෙන්න හුඟක් ඉඩ තියෙනවා. මේකෙදි ඔයා රෙකෝඩ් කරේ HD වීඩියෝ එකක් හින්දා ඔයාගේ වීඩියෝ එකේ 4K වලට හරියන්න pixel detail එක නැති හින්දා ඒකෙදි ඔයාගේ HD වීඩියෝ එක තරම්වත් 4K වීඩියෝ එකේ quality නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්දා මේක නම් කරන්න එපා. ඒ වගේම තමයි මම නම් මේකෙදි recommend කරන්නේ ඔයා HD රෙකෝඩ් කරලා HD ම export කරන එක. ඒ වගේම තමයි downscale. මේකෙදි වෙන්නේ ඔයා 4K රෙකෝඩ් කරලා ඔයා HD එක්ස්පෝර්ට් කරාම ඔයා මෙහෙම එක්ස්පෝර්ට් කරපු වීඩියෝ එක ඔයා HD රෙකෝඩ් කරපු වීඩියෝ එකටත් වඩා quality වැඩි වෙනවා. ඒකින්ද මේක නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි දැන් බලමු Adobe Premiere වලට ගිහිල්ලා ඒක එක්ස්පෝර්ට් කරන setting මොනවද කියලා. මේකද මුලින්ම in point එකයි out point එක මාක් කරගන්න. ඒකට ඔයාගේ එක්ස්පෝර්ට් කරගන්න ඕන වීඩියෝ එකේ තියෙන පරාසය ඔයා සිලෙක්ට් කරලා මේ විදිහට in point එකයි out point එකයි මාක් කරගන්න. අපි දැන් යන් එක්ස්පෝර්ට් process එකට. මේකෙදි ඔයාගේ software එකේ version එකත් එක්ක මේක setting තියෙන දන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට මේකේ නම නම් එකයි. මේකෙදි පළවෙනිම තියෙන format එක. ඔය format එක H.264. මම මේක දාගෙන තියෙන්නේ YouTube එකෙන් recommend කරලා තියෙන මේ format එකකින් ඉඳලා. ඊළඟට බලමු preset කියන එක. මේකෙදි ඔයාගේ original clip වල තියෙන quality එකම ගන්න ඕන නම් match source high bitrate කියන preset එක තෝරන්න. මේ location කියන එකෙන් ඔයාගේ project එක save වෙන්න ඕන location එක ඒ වගේ මේකේ නම ඔයාලට change කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ basic video setting කියන එක. මේකෙන් ඔයාගේ වීඩියෝ එකේ resolution එක fps එක වෙනස් කරගන්න පුළුවන්. මේක ටිකක් පහළටද තියෙන encoding setting වල performance කියන එකේ hardware encoding කියන දාගන්න. හැබැයි මේක ඔයාගේ PC එකේ graphic card එකක් තියෙනවා විතර මේක select කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන profile කියලා තියෙන එක high කියන එක දාගන්න. හරි දැන් මේක ටිකක් පහළටද තියෙන bitrate encoding කියන එකේ CBR න select කරලා තියෙන්නේ PBR 1pass කියන එකට දාගන්න. දැන් ඔයා මේ වීඩියෝ එක YouTube එකේ අප්ලෝඩ් කරනවා නම් මෙතන bitrate එක වෙනස් කරගන්න. 1080p වීඩියෝ ගන්නවා වගේ තියෙන්නේ. ඒකට bitrate එක 15ක් හෝ 15ට වඩා වැඩි යගයක් තිබ්බට කමක් නැහැ. ඔයාගේ 4K වීඩියෝ ගන්න නම් තියෙන්නේ 66ත් 85ත් වගේ තියෙනවා හොඳයි. සාමාන්‍ය ඊට වඩා හුඟක් වැඩි වුණොත් එහෙම YouTube එකෙන්ම ඒක කම්ප්‍රෙස් කරගන්නවා. ඒතරත් ඔයාගේ වීඩියෝ එකේ quality drop වෙන හුඟක් ඉඩ තියෙනවා. හරි දැන් වීඩියෝ එකේ ඔක්කොම ටික හරි. දැන් අපි යන් ඔඩියෝ එකට. ඔඩියෝ එකේ ෆෝමැට් එක AAC කියන එක තෝරන්න. මේක නම් 48000 න තියන්න. ඊට පස්සේ මෙතන ඔඩියෝ bitrate එක 320ම දාන්න. හරි දැන් අවසානට වීඩියෝ වලට එන්න ඊට පස්සේ දැන් මෙතන තියෙන use maximum render quality කියන එකට ටික දාගන්න. දැන් අපි බලමු අපි මේ හදාගත්ත setting ටික save කරලා තියාගන්නේ කොහොමද කියලා. preset වලට ගිහිල්ලා dot 3 උඩ click කරන්න. ඊට පස්සේ ඒකේ තියෙන save preset කියන එකෙන් එකපාරම ඔයාලට මේ setting ටික save කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ විදිහට save කරගත්ත preset එක. දැන් ඔක්කොම වැඩ ටික ඉවරයි. දැන් තියෙන අවසාන වීඩියෝ එක්ස්පෝර්ට් කරගන්න. හරි මේ වීඩියෝ මෙතනින් ඉවර වෙනවා. ඔයාලා තියෙන ප්‍රශ්න සහ මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩු පළල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ හොඳයි වගේ තියෙනවා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් සුබ දවසක්.